ගුඩ් මෝනිින් හැමෝටම මේ අද මම් 4ට එලාම් තියලා නැගිට්ට මේ දැන් කෝමාරි 5 විතර වෙලා පැයක් තිස්සේ මම තාම ඇඳට වෙලා ටිකක් සෝෂල් මීඩියා වල යනවා. ඊට පස්සේ දැන් නම් මේ ෂෝට් නෝට් වගේක් හොයන අද පාඩම් කරන ටිකේ කොහොමරි අද සෙනසුරාදා දවසක් ගයිස් මේ ඉස්කෝලුත් නැති එකේ මං හිතුවා වැඩක් තියෙන්නේ හවස. ඉතින් ඒ තියෙන අතරතුර කාලේ මේ පාඩම් කරන්න. ඉතින් ලබන මාසේ එන්ට්‍රි එක්සෑම් එක තියෙනවා. ඒකත් එක්ක ඉතින් පාඩම් නොකර බෑනේ. මේ ඒකෙන් හින්දා හම්බුන හැම ප්‍රී ටයිම් එකේ මම දැන් පාඩම් කරනවා ගයිස්. කොහොම හරි අද මෙහාට වහිනවා ජපානේ. මේ ඔයාලා නිවුස් එහෙම ඇහුවනම් දන්නවා ඇති. ජපානයේ ලාල ජංගමීද මොකද්ද කුණාටුවක් ඇවිල්ලා වහිනවා මේ දවස් ටිකම. ඉතින් මේ වැස්සේ සීතලත් එක්ක ඉතින් පාඩම් කරනවා කියන්නේ කරන්න හරිම අමාරු වැඩක්. කොහොම හරි අද පාඩම් නොකරත් බෑ. සීතලත් එක්ක මම දැන් පැය 30 ඇඳට වෙලා ඉන්නවා. තාම විනාඩි 5ක් නිදා ගන්නවද ආයේ නැගිටිනවද ඔන්න ඔය එක්ක නිදා ගන්නවා කියලා හිත දැන් පැය 30 ඉන්නවා. දැන් කොහොම හරි මම ෂෝට් නෝට් එකක් හොයාගත්ත අද දවසේ පාඩම් කරන්න. මම දැන් වොෂ් එකක් දාන් ඉන්නම් ගයිස්. මේ නැගිටලා නැත්තම් තාම නිදිමතේ ඉන්නේ. ඔයාලත් නැගිටපු ගමන් මේ ඇඳ හදලා මේ නැගිටින්න. ඒ වුණාට අද පාඩම් කරන හින්දා අද නම් මේ ඇඳ හදන්න ඕනේ නෑ. මේ ඇඳ ලස්සනට තියෙනවා දැක්කොත් ආයේ මං නිදා ගන්නවා ගයිස්. ඒකින්ද අද ඇඳ හදන්න ඕනේ. ඕ මාරම එළියක් තියෙන. ඒ කියන්නේ උදේ පාන්දරට මෙච්චර එළිය වැටිලා තියෙනවා පුදුමයි. ඔයාලා විශ්වාස කරන්න යන්නේ නැහැ දැන් වෙලාව පාන්දර 5යි කියලා. උදේ පාන්දර 5යි කියලා විශ්වාස කරන්නත් බෑ. කොහොම හරි අද උදේ 10 ඉඳලා මේහාට දිගටම වැස්ස කියලා මේ වෙදේ එකේ තියෙනවා. ඉතින් කොහොම හරි වැහිබර දවසක ඉතින් මගේ මොනින් රූටින් එක පටන් ගන්න යන්නේ. මම දැන් වොෂ් එකක් දාගත්තා. මේ දැන් මගේ උදේ කිරි එකයි මේ බ්‍රෙක්ෆාස්ට් එකයි දෙකම එකට ගන්න යන්නේ. ඉතින් මේක තමයි ඉතින් මගේ අද උදේ කෑම එකයි කිරි එකයි. දැන් අපි මේක හදාගමු මුලින්. මම පොඩ්ඩක් පාඩම් කරන්න පුළුවන් විදිහට මේ මේක චේන්ජ් කරගත්ත ජනේල ගාවට අරගෙන. ඔන්න මගේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි වුණා. මේ දැන් තියෙන ඉතින් මෙතන ඉඳන් එළිය බල බල පාඩම් කරන්න. කොහොම හරි මේ අපි පාඩම් කරමු එහෙනම්. දැන් කොහොම හරි දැන් 5:00 විතර වෙලා තව පොඩ්ඩක් පැය භාගයක් පරක් වුණා. ඉතින් ගයිස් මං රෙඩි වෙලා ලේස්ති වෙලා එද්දි අද දවල් වෙන්න ඉතින් පාඩම් කරලා ඉවරලා යන්න තියෙනවා shopping කරන්න. මොකද සෙනසුරාදා කියන්නේ මගේ මේ උදේවරුව මම ෆ්‍රී ටයිම් එක. ඒ කියන්නේ මම උදේවරුව නිදහසේ ඉන්නේ මේ සෙනසුරාදා ඉරිදා. ඇයි ස්කූල් නෑනේ. අද හවස වැඩට යන්න කලින් මට shopping කරන්න යන්න තියෙනවා. මොකද මේ ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගන්න තියෙනවා. එළවලු වරම මේවා. ඉතින් shopping කරන්නත් යමුකෝ උදේවරුවේ අපි. මම අද පාඩම් කරන්න කියලා ගත්තේ මෙන්න මේ entry try කියන පොත. මේක ඉතින් theory සේරම වගේ තියෙනවා. මේ පොතේ මං කිසි දෙයක් පාඩම් කරලා නැහැ තනියම. ඒ කියන්නේ අර ස්කූල්ලේදී උගන්වන දෙන දේ විතරයි මම මේකේ දන්නේ. දැන් මං හිතුවා මේ පොත මම තනියම ආයේ මුලින් ඉඳලා ස්ටඩි කරන්න. මේ අපි පළවෙනි පාඩමේ ඉඳලා අද පටන් ගමු. මම දැන් කන්ජි එහෙමත් ස්ටඩි කරා ටිකක්. මේ කොහොම හරි අද මෙහාට 10 ඉඳලා වගේ වහිනවා ගයිස්. ඒකත් එක්ක මට වැස්සේ තමයි අද shopping කරන්න යන්න තියෙන්නේ. කොහොම හරි වැස්සේ හරි මම අද shopping කරනවා ගිහින්. මොකද මේ සෙනසුරාදා තමයි මට shopping කරන්න ෆ්‍රී ටයිම් එක තියෙන්නේ ස්කූල් නැති හින්දා. ඉතින් මේ කන්න ගෙදර එළවලු එහෙම නැහැ ඉවර වෙලා. ඉතින් ඒකත් එක්ක shopping කරන්න යමු. එහෙනම් මේ දැන් කොහොම හරි වෙලාව 9 විතර වෙලා. ඉතින් උදේ 5:00 ඉඳන් මම 9 විතර එනකන් පාඩම් කරා. එහෙනම් shopping කරද්දි හම්බෙමු guys. හොඳටම වහිනවා guys. ඉතින් මම දැන් මේ වැස්සෙම යනවා shopping කරන්න. මේ කුඩේ හුළඟට ගහගෙන යනවා guys. ඒ තරම් හුළඟ. අද ඉතින් මේ shopping කරන්න යනවා කියලා වැස්සේ නාගෙන තමයි මම දන්නව ගෙදර ඉන්නේ.
ඒ වුණාට කොහොමුණත් යන්න වෙනවා. නැත්තම් අද උයන්න දේවල් නැහැ. දැන් ගිහිල්ලා උයන්න මොන හරි දේවල් බඩු ටිකක් අරගෙන එන්න ඕන. මම ඔන්න ආව මේ shopping කරන්න Max හැලුවේකට මේ මේකෙන් තමයි අද ඕන බඩු ටික ගන්න. අපි මෙතනින් මේ කාට් එකක් ගමු. කාට් එකට බඩු ටික දාගන්න. මෙතන තියෙනවා වට්ටක්කා. අද අපි වට්ටක්කා හදමුද? මොකද කියන්නේ ඔයාලා? යෙන් 206යි වෙන්නේ මේ වටක් කෑල්ල ගමු. මෙතන අවු මිලිස් තියෙනවා යෙන් 170 පොඩ්ඩක් ගණන් හැබැයි මෙතන. අපි අවුලන්නේ ඒකත් දාගමු. මෙතන තියෙනවා බණ්ඩාක පැකට් එක යෙන් 105යි. යෙන් 105යි වෙන්නේ බණ්ඩාක පැකට් එක. මම බණ්ඩාක නම් කන්න කැමති නෑ ගයිස්. අර පොඩ්ඩක් සෙවල ගතිය තියෙනවා බණ්ඩාක. මෙතන තියෙනවා ගයිස් මේ ලුණු මල්ලම්ම වෙන්නේ යෙන් 410යි. මේක පොඩ්ඩක් ලාභයි වගේ මේ ගත්තා නම් හොඳයි කියලා හිතුවා. ලුණු ගොඩක් තියෙනවා ලාභයි යෙන් 410 නෙවෙයි. අපි ඒකත් ගමු. මෙතන තියෙන්නේ මේ මාස් වර්ග ඌරු මාස් එහෙම වර්ග තියෙනවා මේ. මමත් ගන්නවා මෙන්න මේ ඌරු මාස් එක මේක අර හදන්න පුළුවන් සලාදයක් වගේ. මං ගියාම හදලා පෙන්නන්නම්කෝ ඔයාලට. යෙන් 301යි වෙන්නේ. අපි මේක ගමු. අපි අද මේකම ගමු බලන්න. මේක හොඳයි. බෙස්ට්. මෙතන තියෙනවා බිත්තර. සුදු බිත්තර වලට වැඩිය මෙන්න මේ දුඹුරු පාට බිත්තර එක හොඳයිලු. මේක පොඩක් ගණන් අරකට වැඩි අපි ඒකෙනුත් බිත්තර එකක් ගමු. මම දැන් අවශ්‍ය බඩු ටික අරගෙන ඉවරයි මේ. තව ගන්න තියෙනවා ගෝව එක. අපි ගෝව එකත් අරගෙන යමු. අද මං විශේෂ කෑමක් හදනවා. ඒකට ගෝවත් ඕන මේ. අපි ඒකත් අරගෙන යමුකෝ. මෙන්න මෙතන තියෙනවා මට ඕන එක මේ කැබෙසු මේ ගෝව මං හිතන්නේ. ඔව් ගෝව තමයි. බිල් කරන තැන පොලිම ගයිස්. දැන් ඉතින් මෙතන පොලිම ඉඳලා ඕනේ යන්න. ඔන්න මම නම් shopping කරලා දැන් ගෙදර ආවා මේ. මම කියවනේ ඔයාලට අද විශේෂ කෑමක් හදනවා කියලා shopping කරද්දි. අද අපි හදමු ජපන් කෑමක් මේ. ඒකට අවශ්‍ය බඩු ටික ගෙනාවා ඉතින්. තාම වහිනව හොඳට මේ. මම දැන් උයන්න හදන්නේ දවල්ට මේ සුපිරි කෑමක් හදනවා. අද ජපන් කෑමකුයි මේ ලංකාවේ වට්ටක්කයි හදනවා. ඉතින් තියෙනවා වට්ටක්ක තියෙනවා ඊට පස්සේ අවු මිරිස් මේක නම් ඌරු මස්සයක් මේ ඊට පස්සේ ගෝව තියෙනවා මේ ලුණු මේක shoyu sauce එක මේක ඕන දැන් අද මං හදන අර ජපන් කෑම එකට ඔයාලට බලා ගන්න පුළුවන් අද කුක්ගේ කෑම කොහොමද කියලා මේ අපි හොයන්න ගමු. මම මුලින්ම මේ හාල් එක ලිපේ තියා ගන්නවා මේ පාර බාස්මති හාල් එකක් ගෙනාවේ guys මේ පොඩ මෙතන ඉඩමාදි මම ඉඩ ටික හදා ගන්නකම් ඉන්න. මෙච්චර කලකට කෑවේ ජපන් හාල් එක. දැන් කොහොම හරි
මේ පැත්තේ තියෙන නේපාල් කඩේකින් ගෙනාව මේ ඉන්දියන් බාස්මති හාල් මේක මාරම ගහයි ගයිස්. ඉතින් අද අපි හදමු බාස්මති හාල්. බත් එක නම් මම රයිස් කුකර් එකේ ගැහුවා. අපි මේකට ලුණු පොඩ්ඩකුයි මේ පොල් තෙල් පොඩ්ඩකුයි දාගමු. බත් එක නම් විනාඩි 30කින් රෙඩි වෙනවා. දැන් අපි අපේ ඉතුරු වට්ටක්ක එකයි අර ජපන් කෑම එකයි හදාගමු. මට ඒකේ නම මතක නැහැ කොහොම හරි මම මේ නම මතක් වුණාම කියන්න. කොහොම හරි මට දැන් නම මතක් වෙන්නේ නැහැ guys. මේ අපි මුලින්ම වට්ටක්ක එක හදමු. මේ මං ආපු දවසේ ඉඳලා වට්ටක කියන දේ කෑවෙම නෑ. මම ලංකාවේදී මේ වට්ටක කියන එක කන්න කැමතිම නැති කෑම. ඒ වුණාට මේ අද දැක්ක හින්දා පොඩ්ඩක් මේ අර ලංකාවේ කෑමක් නේද කියලා. ඒ කියන්නේ ලංකාවේදී අපි කනවනේ සාමාන්‍යයෙන්. මේ ආයෙ කන්න හිතුණා ඉතින්. මම වට්ටක්ක හදන්න දන්නේ නැහැ guys. මම දැන් අම්මට කෝල් එකක් කරන් වට්ටක්ක කොහමද හදන්නේ කියලා මේ අහගන්න හදන්නේ. අපි කෝල් එකක් කරන් බලමු අපේ අම්මේ වට්ටක්ක හදන්නේ කොහොමද කියලා. මම දැන් මුලින්ම මේ වට්ටක්ක එක කපා ගන්න හදන්නේ මේ පොත්ත ගහලා එහෙම කපා ගන්න ඕන වට්ටක්කකේ. මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ වට්ටක හදන්න දන්නේ නැතුණාට මේ දැකලා තියෙනවා හදන හැටි. මම හිතන්නේ මේ තාම වෙලාව ඒ කියන්නේ ජපානයේ වෙලාවෙනුත් දැන් වෙලාව 11:00මාරයි. ඒ කියන්නේ ඉතින් මේ ලංකාවට තාම වෙලාව 8යිනේ. තාම අපේ ගෙදර අය නිදියේදී. ඔන්න මම දැන් වට්ටක් එක නම් කපා ගත්තා. මේ දැන් තියෙන්නේ හදන්න. හදන විදිය දන්නේ නැහැ guys. දැන් අම්මටත් කෝල් එකක් ගත්තා. මේ අපේ අම්මලා මං හිතන්නේ නිදි. දැන් හරියන්නේ නැහැ guys. මේ වට්ටක එක හදන්න වෙන්නේ මම දන්න විදියට. ඉතින් මේ අපි අද හදමු මගේම රෙසිපි එකට වට්ටක එකක්. මුලින්ම අපි මේකට වට්ටක කෑලි ටික දාගමු මෙන්න මෙහෙම. ඊට පස්සේ කපාගත්ත අවු මිරිස් ටිකක් කුත් දාගෙන ඊට පස්සේ මොනවද දාන්නේ? 3-5 ගම්මිරිස් කුඩු අනිවාර්යයි. ඊට පස්සේ කහත් දානවනේ. වට්ටක කහ පාට හින්දා කහ දාන්න ඕන නැද්ද දන්නේ නැහැ. අපි කහ ටිකක් දාගමු. කහ වැඩි වෙයිද දන්නේ. කහ ටිකක් දාගෙන ඊට පස්සේ 3-5 පොඩ්ඩක් දාමු. ඊට පස්සේ තව තියෙනවා මිරිස් කෑලි සහ මස්කාරි. මස්කාරි පොඩ්ඩක් දාමු. වට්ටක එක අපි හදමු අද මස් වගේ. මිරිස් කුඩුත් තියෙනවා මේ අපි මිරිස් කුඩු පොඩ්ඩකුත් දාගමු. දැන් මේකට වතුරද දාන්න ඕනේ පොල් කිරිද? කොහොම හරි වට්ටක හදද්දී පොල් කිරි දානවනේ. මේ කුළු බඩු ටික දාලා ගත්තා. 3-5 කහ මිරිස් කුඩු මස්කාරි අවු මිරිස් ගම්මිරිස් කුඩු දාලා ගත්තා. දැන් මේකට පොල් කිරිද දාලා පොල් කිරිද වතුරද දාලා තම්බන්නේ කියලා හරියට හිතා ගන්න බෑ. අපි මේකට මුලින්ම වතුර පොඩ්ඩක් දාගමුනේ. වතුර පොඩ්ඩක් දාගෙන මේ ඇති. දැන් මේක අපි පොඩ්ඩක් මේක කරගමු. දැන් මේක ලිපේ තියලා අපි මේක පොඩ්ඩක් තැඹීගෙන එද්දි පොල් කිරි පොඩ්ඩක් දාමු. මේ තියෙන්නේ මේ පොල් කිරි. ඒ කියන්නේ පිටි කරලා පොල් කිරි පවුඩර් එක. මේක දාගෙන මේ අපිට හදාගන්න පුළුවන් පොල් කිරි. පොල් කිරි එක හදාගන්න උණු වතුර දානවා මේකට. මේ නැත්තම් මේ පොල් කුඩු එක දිය කරගන්න පොඩ්ඩක් අමාරුයි. උණු වතුරෙන් ඕන දිය කරගන්න. දැන් අපි මෙන්න මේ මගේ වට්ටක් එකට දාගමු පොල් කිරි ටික. ඕ වට්ටක එක නම් ලස්සනට තියෙනවා guys. මේ වට්ටක කෑලි පොඩ්ඩක් ලොකු වැඩි වගේ. මම දැන් guys අර ජපන් කෑම එක හදන්න යන්නේ. ඒකේ නම තමයි යකයි ඉතමි කියන කෑම එකක් ජපානේ. දැන් අපි ඒක හදමු. මේ මුලින්ම මේක රත් කරගන්න ඕන. මේකේ තෙල් ටික රත් වෙගෙන එද්දි අපි ලුණු ටික දාගමු කපාගත්ත.
ලූණු එක පොඩ්ඩක් මේකට වැඩියෙන් දාගන්න. මේකට ගන්න ඕන ඌරු මස් එක මෙන්න මේ වගේ පොඩි පොඩි අර සාමාන්‍ය නිකන් අර හම් කෑලි වගේ තමයි මේක. අන්න ඒ වගේ පොඩි පොඩි කෑලි අරගෙන මේ කඩලා මේකට දාගන්න ඕන ලූණු එකටත් එක්කම මේක පොඩ්ඩක් මේ මස් එක පොඩ්ඩක් බැදෙන්න ඕන හින්දා එහෙම දාගන්නේ. shoyu sauce කියන එකෙන් දාගන්න වැඩිපුර. දැන් තියෙන්නේ මේක පොඩ්ඩක් මේ හොඳට fry කරගන්න guys. මෙන්න මගේ ජපන් කෑම එක. මේකේ නම තමයි යකයි තතෙමේ. මේක මාර රහයි guys. ඉතින් මම රෙස්ටුරන්ට් එකෙන් කාලා බැලුවා. මට එදා තමයි හිතුනේ මේක හදලා බලන්න ඕන කියලා අනිවාර්යයෙන්. මගේ වට්ටක් එකක් තියෙනවා මේ පැත්තෙන් ලස්සනට හැදිලා ඉතින් guys. මේ තියෙන ඉතින් මගේ අද දවල් කෑම එක වට්ටක්ක තියෙනවා ඊට පස්සේ යකයි තතමේ කියන ජපන් කෑම එක තියෙනවා බිත්තර දෙකක් තියෙනවා. මම දැන් try කරලා බලන්න යන්නේ මමම හදපු වට්ටක්ක එකයි මගේ කෑම වල රස කොහොමද කියලා. අපි පොඩ්ඩක් කාලා බලමු. අවුලක් නැහැ හැබැයි. එහෙම කියන තරම් වරදක් නැහැ. ලුණු හැමදේම වගේ ගාන්න තියෙනවා. මේ කන්න පුළුවන්. වට්ටක්ක එකත් රහයි මේ ලංකාවේදී නම් මම වට්ටක්ක කියන එක කන්න කැමතිම නැහැ. ඒ වුණාට දැන් මම හදපු නිසාද දන්නේ මේ කන්න පුළුවන්. මාරම රසයි. දැන් හවස මට වැඩට යන්නත් තියෙනවා ඉතින්. කොහොම හරි තව ඩිහින් ලේස්ති වෙලා වැඩට යන්න ඕන. බැස්සෙම යන්න ඕන ඉතින්. අද ට්‍රේන් එකේ යනවද බයිසිකලෙම යනවද රේන් කෝට් එක දාගෙන යනවද කියලා තාම හිතාගන්න බෑ. තව ටිකක් වෙලා හයියෙම වැස්සොත් මං අද ට්‍රේන් එකේ යනවා. කාලේ වෙරලා හම්බ වෙමුකෝ. මම දැන් වැඩට යන්න ලේස්ති වෙනවා guys. දැන් නම් වැස්සක් පොඩක් පායලා. ඒකින්ද බයිසිකලෙම යනවා අද වැඩට. ඔන්න හො තමයි ඉතින් අද මගේ මෝර්නින් එක ගෙවුනේ උදේ වරුව. ඉතින් මේ වනිතන හොඳ වීඩියෝ වෙන්නේ නැති කියලා. එහෙනම් guys මම දැන් යනවා වැඩට. එහෙනම් මම මෙතනින් මේ vlog එක ඉවර කරන්න හදන්නේ. එහෙනම් guys අපි අලුත් vlog එකකින් ඉක්මනට හම්බ වෙමු guys. bye bye. see you.